රන්මුතුවක සිදුවී තැවෙනා ලඳුනේ දුක් කන්දක පාමුල් තනිවී හැඬුවේ අප දෙතැනක නැතවෙන ජීවිත කතරේ නුඹ කෙදිනද මා ළඟ සැනසී ඉන්නේ තනියහනේ මා තැවෙනා. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩාරියක් හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නව නේද? හරි, මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ තවත් ඩයට් මොටිවේෂන් වීඩියෝ එකක්. ඔව්, අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කොහොමද මම අද දවස ගත කරන්නේ, අද දවසේ මම මොනවද කන්නේ. ඩයට් ෆ්‍රෙන්ඩ්ලි දේවල් තමයි මම කන්නේ. ඔයාලටත් බලා ගන්න පුළුවන්. මම අද කරන්නේ 16:08 ඉන්ටර්මිඩන්ට් ෆාස්ටිං. අදින් මගේ 16:08 ඉන්ටර්මිඩන්ට් ෆාස්ටිං එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි හිතාගෙන ඉන්නවා 7 day diet challenge එකක් කරන්න. මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඔන්න මම මගේ ෆස්ට් මීල් එක හදාගෙන තමයි යන්නේ. මම ඒකට පාවිච්චි කරනවා බිත්තර දෙකක්, ලූණු, කැරට්, එතකොට කතුරු මුරුංගා, පැලමුන්, ඔන්න ඔය ටික දාලා කෑම එකක් හදලා ඒ ටික උදේට කන්න තමයි යන්නේ. උදේට කොට ෆස්ට් මීල් එකට. ඉතින් මේ විදිහට කතුරු මුරුංගා ටිකේ කොළ ටික හොඳට සෝදලා ගලවගෙන කැරට්, තක්කාලි, ලූණු එහෙම කපාගෙන මම මේ කරන විදිහට පොඩි තෙම්පරාදුවක් හදාගන්න එකෙන් ඔලිව් ඔයිල් තේ හැන්දක් දාලා. හරිද? ඔලිව් ඔයිල් දාන්න, පොල් තෙල් දාන්න එපා. ඊට පස්සේ අර බිත්තර දෙකක් තඹගෙන කන්න තමයි තියෙන්නේ. දැනෙනා සෙනෙහේ අයිතිය නැතිමා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා නිල් පාටින් මැද මේ අහස ආදරේ දුක වින්දාද මාගාවින් මේ හින පාවෙලා යනවා දුර ඇත නැවත හමු නොවන සංසාරගේ හිතක තනිම කරවා අපගේ ප්‍රේමයට පසුවදානලුවේ කවුද අපි සොයනවා දැනෙනා තුරුමා ඉන්නද නොබ ගාවින් මේනා දිනයේ කඳුලක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් කුණු මගේ නොලියූ කවියේ පද එකිනෙක පිඳුරු. මම දැන් මගේ උදේ කෑම එකත් කාලා ඒ වෙලෙම නෙවෙයි ගොඩක් දවල් වුණාට පස්සේ මං හිතන්නේ 2:00ට විතර වෙන්න ඇති. 2ට විතර මගේ ස්නැක් ටයිම් එක ගත්තා. මේ නම් මේ කලින් හදපු එකක්. හෙල්දි අයිස්ක්‍රීම් එකක්. මම මේක YouTube එකෙන් දැකලා තමයි හැදුවේ. කෙසෙල් කපලා ඊට පස්සේ ඒක ෆ්‍රීස් එකට දාලා තියෙනවා දවසක්. ඊට පස්සේ හොඳට ඒක ගල් ටික වුණාට පස්සේ ඕට්ස් ටිකකුයි non fat milk පවුඩර් ටිකකුයි වැනිලා ටිකකුයි දාලා ඉවර වෙලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ. ඒක දවස් 2ක් විතර ෆ්‍රිජ් එකේ තියුවම හොඳට අයිස්ක්‍රීම් එකක් වගේ සෙට් වෙනවා. හැබැයි ඉතින් මට තියෙන හදිස්සිය නිසා පැය 3ක් විතර ෆ්‍රිජ් එකට දාලා ඉවර වෙලා මම ওই විදියට කන්න ගත්තා. කොහොම හරිම රසයි. ඔක්කොම එකපාර කන්න එපා. මේ වගේ චූටි ප්‍රමාණයක් කන්න. ඉතින් ඔයාලට තමන්ගේ අවශ්‍යතාවය අනුව චූටි ප්‍රමාණයක් කන්න, ලොකු ප්‍රමාණයක් කන්න එපා. එතකොට මේක හෙල්දි වෙන්නේ නැහැ. මොකෝ කෙසෙල් නේ අපි මේකට දාන්නේ. එතකොට කැලරි ප්‍රමාණය වැඩි. දැන් ඉතින් මේකත් කාලා ටිකක් හවස් වෙලා මම වර්ක්අවුට් එකක් කරා. දැන් ඉතින් මම වර්ක්අවුට් කරන ගමන් ඉන්නේ. එහෙනම් ඉතින් මම වර්ක්අවුට් එකක් කරනවා බලන්න.
මේ බොන්නේ උයන්න බිඳපු පොල් ගෙඩියේ වතුර ටික නැත්නම් අපරාදනේ. දැන් ඉතින් මගේ ලාස්ට් මීල් එකත් හදාගන්න තමයි යන්නේ. මම කඩල තම්බලා, බිත්තරයක් තම්බලා ඊට පස්සේ මොනවද හැදුවේ? කත්තුරු මුරුංගා නෙවෙයි මුරුංගා. මම ගොඩාක් මස් මාළු එහෙම කන කෙනෙක් නෙවෙයි, කන්න කැමති කෙනෙක් නෙවෙයි. බිත්තර විතරයි සමහරයි කියලා තිබ්බා පෝෂණ ගැන හිතන්න චිකන් ඒ වගේ දේවල් එහෙම කන්න කියලා. මම කන්නේ නැහැ. මං කන්න කැමති නෑ. ඒ නිසා මල්ටි විටමින්ස් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. ඊට පස්සේ මං කීඳපු එක කියන්නම්කෝ. මුරුංගා කොළ පොල් දාලා නිකන් මැල්ලුන්නයක් වගේ හදාගෙන ඒක කෑවා. සහ කඩල ටිකක් තම්බලා ඒකට බිත්තරයක් මික්ස් කරලා ඔලිව් ඔයිල් තේ හැන්දක් වගේ දාලා ලුණු ටිකකුත් කපලා දාලා පොඩි සලාඩ් එකක් වගේ එකක් හදාගත්තා. ඒ දෙක තමයි ඉතින් මම ලාස්ට් මීල් එක විදිහට ගත්තේ. මං වේලාසනම කෑවා. මොකෝ මට එදා හවස ගමනක් යන්න තිබ්බා. මං හිතන්නේ මම 3ට හෝ 3:00 වගේ කෑවා. මට එදා ගමනක් යන්න තිබ්බ හින්දා නැත්තම් කඩවල් දගෙනකොට මට බඩගිනි හැදෙනවා. ඒ පාර කඩේ මොනවා හරි කන්න හිතෙනවා. ඒ නිසා මම ගෙදරින් කෑමක් කාලා ගියා. ඉතින් ඔයාලා කියන්නකෝ මං හොඳ ළමෙක් නේද? ඔයාලත් මං වගේ හොඳ ළමෙක් වෙන්න නැත්තම් කෙට්ටු වෙන්න අමාරුයි. දැන් ඉතින් මේ විදිහට කාලා මම මගේ ගමනත් ගිහින් ඇවිල්ලා ඊට පස්සේ රැවිලා ග්‍රීන් ටී එකකුත් බීලා ඉවර වෙලා මම නිදිය ගත්තා. ඉතින් ඔන්නෝම තමයි මගේ දාසේ අර ඉන්ටර්මීඩියට් ෆාස්ටිං එක එදා දවසේ ගෙවුනේ. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමදාමත් වගේ හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම මතක් කරනවා. සහ මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මම ඔයාලට ගොඩාරියක් ආදරෙයි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම තරු බයි. රන්මුතුවක සිදුවී තැවෙන ලඳුනේ දුක් කන්දක පහ